ක්‍රිකට් වලට ඇලුම් කරන ආදරය කරන ඔයාලා හැමදෙනාටම සුබ දවසක්. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම පසුගියදා බටහිර ඉන්දීය කොදෙව් දේශය බලා පිටත් වුණේ එක් දින සහ පන්දු වාර 2020 සහ ටෙස්ට් තරඟාවලියන් ක්‍රීඩා කිරීම සඳහායි. ඒ අනුව දෙරට අතර මුලින් පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරඟාවලිය ජූනි මාස 3 වෙනිදායින් ආරම්භ වීමට නියමිතයි. එක්දින ක්‍රිකට් තරඟාවලියෙන් අනතුරුව දෙරට අතර තරඟ තුනකින් සමන්විත පන්දු වාර 2020 ක්‍රිකට් තරඟාවලිය ආරම්භ වන අතර එම තරඟාවලියේ පළමු 2020 තරඟය ජූනි මාස 12 වනදාත්, දෙවන තරඟය ජූනි මාස 14 වනදාත්, තුන්වන සහ අවසන් පන්දු වාර 2020 තරඟය ජූනි මාස 15 වනදාත් පැවැත්වීමටයි සැලසුම් කර තියෙන්නේ. මේ තරඟ තුනම සබීනා පාක්යේදී ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 7ට ආරම්භ වීමට නියමිතයි. පන්දු වාර 2020 ක්‍රිකට් තරඟාවලිය සඳහා ක්‍රීඩකයන් 16 දෙනෙකුෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් මේ වන විට නම් කර තිබෙන අතර මේ සංචිතය සඳහා ආරම්භක පිතිකරුවන් ලෙස ක්‍රීඩා කරන ක්‍රීඩකයන් 4 දෙනෙකු ඇතුළත් වනවා. ශ්‍රී ලංකා නිත්‍ය ආරම්භක පිතිකරුවා වන පැතුම් නිස්සංක සමගින් බටහිර ඉන්දීය කොදෙව් දේශයේ වේග තනතිලිවල ක්‍රීඩා කිරීමට වඩා සුදුසුම ක්‍රීඩකයා කවුරුන් විය හැකිද? කමිල් මිශාර, ලසිත් ක්‍රූස්පුල්ලේ සහ නායක කුසල් මෙන්ඩිස් යන ක්‍රීඩකයන් තිදෙනා අතරින් පැතුම් නිස්සංක සමගින් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීම සඳහා වඩා සුදුසුම ක්‍රීඩකයා ක්‍රීඩාශීලී ඔබ සිතන්නේ කවුරුන් විය හැකිද? ඒ ගැන පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.